සුබ දවසක් වේවා හැම දිනාටම. අද අපි සාකච්ඡා කරන්නේ වචනවල බලය විශ්ව ශක්තියට එකතු වෙන හැටි කොහොමද කියන කාරණාව සම්බන්ධවයි අපි අධිමානසික විද්‍යාව කියන විෂය යටතේ මේක සාකච්ඡා කරන්නේ. අපි දන්නවා මේ වචනය කියන ශක්තිය අපේ මොයින් නිකුත් කළාම ඒක මේ විශ්වයට එකතු වෙනවා. දැන් උදාහරණයක් බලන්න, අපි පිරිත් සජ්ජායනා කරනකොට ඒ පිරිතේ බලය නිසා අපිට යහපතක් සිද්ධ කරගන්නටත් පිරිත් කියන අයට අහන අයට හැමෝටම යහපතක් සිද්ධ කරගන්න පුළුවන් බව බෞද්ධ ලෝකයේ සෑම සියලු දෙනාම දන්නවා. දැන් ක්‍රිස්තියානි ආගමේ වුණත් භජන් කියනවනේ. එතකොට දෙවියන් වහන්සේ සිහි කරන භජන් කියනකොට ඒගොල්ලෝ ඒක බ්ලෙස් එකක් හැටියට දකිනවා. එතකොට දැන් මම බැංකොක් වලදී ධම්මකායේ භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා දැකලා තියෙනවා. උන්වහන්සේලා වතුරට පිරිත් නූලක් දාලා උන්වහන්සේලා පිරිත් කියනකොට වතුර චලනය වෙනවා මම සියසින්ම දැකලා තියෙනවා. එතකොට ඒක සිල් ගුණ ධර්ම පිරිච්ච පිරිසක් එකතු වෙලා කරනකොට සිදුවෙන දෙයක්. ඒ වගේම යම්කිසි වචන බලයක් සිද්ධි වෙච්ච කෙනෙකුටත් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ගුණවත්කම හැබැයි තියෙන්න ඕන. එතකොට මේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඕනෑම යහපත් වැඩක් කරන්න ගුණවත්කම විශේෂයෙන්ම වැදගත්. ඒක බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ වචනවල බලය නිසා අපිට අපේ ජීවිතයට යහපතක් ඇති කර ගැනීමට තව කෙනෙකුට යහපතක් ඇති කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් කිර්ලියන් කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තාම පිරිත් කියන වෙලාවට ඒ අර චලනය වෙන වතුරේ තියෙනවා නෙළුම් පෙති හැඩයට ගත්තු ඡායාරූප අන්තර්ජාලයේ ඔබ බලන්න. එහෙම පරීක්ෂණ මට්ටම් වලින් අද ඔප්පු වෙලා තියෙනවා. එතකොට මේ වචනවල බලය පිරිත් නූල හරහා ජලයට ගිහිල්ලා ජලයේ සංයුතිය නෙළුම් මලක් හෝ මල් පෙත්තක හැඩයක ගන්න ඒ වචනවල බලය මොනතරම් බලවත්ද කියලා කියන්නකෝ. ඒ වගේම තමයි අනුශාසනා ප්‍රාතිහාරය කියලා බුදුන් වහන්සේට තිබුණා විශේෂ ප්‍රාතිහාරයක්. ඒ උන්වහන්සේ වචන බලයෙන් කෙනෙක්ම නමනවා. උදාහරණයක්, නාලාගිරි හස්තියා උන්වහන්සේට අයහපතක් කරන්න එව්ව නාලාගිරි හස්තියාව උන්වහන්සේ ඊටාම වචන ස්වල්පයකින් দমনය කළාම දන නමල රාබීපු නාලාගිරියත බුදුන් වහන්සේට වන්දනා කළා. මේක මේ ලෝකයේ විශ්මයටපත් වෙන මහ විශේෂ කරුණක්. මේක දාර්ශනික ඇසින් අපි බැලුවොත්. එතකොට මනස අවුල් කරලා කෙනෙකුට හානියක් කරන්න එව්වහම අර බුදුන් වහන්සේගේ වචනේ බලය අර නාලාගිරි හස්තියාගේ සිහිය ඇති කරගන්න කියලා කියනකොටම දන නමලා බුදුන් වහන්සේට নমස්කාර කරනවා. මොකද්ද මේකෙන් අපිට කියවෙන්නේ? වචනේ බලය. එතකොට මේ වචනේ බලය බලන්න එකතු වෙන විදිහ ශක්තිය ලෝකෙට. ඒ වගේම තමයි මන්ත්‍ර තන්ත්‍ර කියන ශාස්ත්‍රය තුලත් වචන බලයක් නිසා තමයි මේ මන්ත්‍ර ශාස්ත්‍රය තන්ත්‍ර කියන දේවල් සිද්ධි වුණාම ඒවායේ යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම යහපත් වචන දැන් අපි කියනවානේ ධනාත්මක ආකල්ප ඇති කරගන්න කියලා. එතකොට ධනාත්මක ආකල්ප අපි ඇති කරගන්නව විතරක් නෙමෙයි අපි කටින් කියන්නත් ඕනේ ධනාත්මක දේවල්. එතකොට ධනාත්මකව හිතන අයට ධනාත්මක ආරෝපණයක් තුලින් ධනාත්මක ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා මේ වචන භාවිතාව නිසා. එතකොට මේ ධනාත්මක වචන භාවිතාවෙන් අපිට අපේ ජීවිතයේ ඉලක්ක ජය ගන්නත් අපේ ජීවිතය සාර්ථක කරගන්නත් අවසානයේ සතුට උදා කරගන්නටත් පුළුවන්කම තිබෙනවා. එතකොට මේ වචන භාවිතාව ඊටාම ශක්ති සම්පන්න මේ සෝබා දහමත් එක්ක ගැබ්වෙච්ච දෙයක්. ඒක අපි තව උදාහරණයකින් පැහැදිලි කළොත් අපේ පැරණි කියමනක් තියෙනවා ගම්වල ගහකට මල් පිපෙන්නේ නැත්තම් ගහක ගෙඩි හැදෙන්නේ නැත්තම් ඒ ගහත් එක්ක කතා කරන්න කියලා කියනවා. ඒ ගහට ආදරය දක්වන්න කියලා කියනවා. මොකද්ද මේකේ ඇත්තරම තියෙන විද්‍යාත්මක සංසිද්ධිය? ගහ කියලා කියන්නේ ප්‍රාණයක්. ඒක සෛල ජීවි අඩංගු ප්‍රාණවත් එකක් ඒක. එතකොට ඒ
ජීවී සෛල ධනාත්මක ආරෝපණයක් බවට පත් වෙනවා අපි ගහත් එක්ක කතා කරනකොට. මල් නැති ගහ මල් ඇති ගහක් බවට කතා කරලා අපිට පත් කරන්න පුළුවන්. අද මේ විද්‍යාත්මක පැහැදිලි සාක්ෂි තියෙනවා. අන්තර්ජාලයේ ඔබ ගිහිල්ලා මේ තොරතුරු සොයලා බලන්න. එතකොට මෙන්න මේ ක්‍රමවේදය අපි වචනේ තියෙන බලය පාවිච්චි කරලා දැන් අපේ ආච්චිලා සීයලා පැරණි මිනිස්සු දන්නේ නැහැනේ මේ විද්‍යාත්මක සංයුතිය ගැන. ඒ වුණාට මේ මිනිස්සු කාලාන්තරයක් තිස්සේ රැගෙන එනවා මේ දේවල් විශ්වාස කරගෙන. ඒවා ඇත්තටම යමක් තියෙනවා. වචනවල බලය පැහැදිලි සත්‍යයක් තියෙනවා. තව උදාහරණයක්. අපි දැන් සත්‍යක්‍රියාවක් කරනවානේ. අපි දැන් ලෙඩ වෙලා ඉන්නකොට ಗುಣධර්ම පුරපු කෙනෙකුට පුළුවන් එයාගේ ඔළුවට අත තියලා මම මෙන්න මේ කරපු යහපත් කුසල ක්‍රියාවේ සත්‍ය බලයෙන් ඔබට සුවපත් වෙන්න කියලා. එතකොට ඒ කෙනා අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා. ඒක අදිමානුෂිකව කරන එකක්. ඒ කියන්නේ මේ චිත්ත දියුණුව හින්දා කරන එකක්. ඒක මේ විශ්වයත් එක්ක එකතු වෙලා ඒ සුවපත් වෙනවා අර රෝගියාව. එතකොට පිරිතේ බලය, ඒ වගේම යහපත් වචනවල බලය ආදී වශයෙන් ධනාත්මක ආරෝපණ ඇති කරගෙන අපේ ජීවිතය අපිට අවශ්‍ය පරිදි වචනේ බලය අපිට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසානේ අපේ පැරණි කියමනක් තියෙනවා දරුවන්ට නරක වචන කියලා බනින්න එපා කියලා කියනවා. මෝඩයා, තක්කඩිය, හරකා කියලා බනින්න එපා කියලා කියනවා. ඇයි අර පුංචි ළමයින්ට දෙමව්පියෝ හරි වැඩිහිටියෙක් හරි කවුරු හරි අර විදිහට නරක වචනය ආමන්ත්‍රණය කළාම බැරි වෙලා හරි අර ළමයාගේ යටිහිතට ඕක ගියොත් එයාගේ මානසික අසහනය වගේම යටිහිතට ගියොත් එහෙම ඒ ළමයාව මානසිකව වැටෙනවා වගේම අර වචනේ බලය නිසා එයාව ධනාත්මක තැනකට අපිට ගන්න බැරි වෙනවා. එතකොට සමහර දෙමව්පියෝ ඉන්නවා දැනුගත් දෙමව්පියෝ සාමාන්‍යයෙන් අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු වගේ අය. ඒගොල්ලෝ හැම වෙලාවෙම දරුවන් මොටිවේෂන් කරනවා. ඒ කියන්නේ දරුවව ඉස්සරහා උඩින් තියන වේදිකාවක. ඒ කියන්නේ දරුවන් හැම වෙලාවෙම ඔබට මේ තැනට යන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න. ඔබ දැනුම ලබා ගන්න. ඔබ මේ නරක දේවල් වලින් අතහරින්න. ඔබ මෙන්න මෙහෙම කරන්න කියලා අර වචනේ බලයෙන් දරුවව අපි ධනාත්මක තැනකට ගේනකොට ඒ වචනවල බලය නිසා ඒක ඒ දරුවගේ සිතේ තැම්පත් වෙලා ඒ දරුවට යහපත් දියුණුවක් ඇති කරගන්න අර දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා ඊටාම වැදගත් බව අපිට මේ කරුණු කාරණා ගොනු කරලා බලද්දී සත්‍යයක් කියලා පිළිගන්න පුළුවන් තැනකට එනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ප්‍රේක්ෂක ජනතාවට හැම වෙලාවෙම ඔබේ වචනය යහපත් වචන බවට පත් කරගන්න, ඔබ ධනාත්මක වචන බවට පත් කරගන්න, ඔබ තේරුම් අරගෙන ඔබේ ජීවිතය තුළ ධනාත්මක දේවල් හිතලා ධනාත්මක වචන පිට කරලා ධනාත්මක ආරෝපණයක් ඇති කරගත්තොත් මේ වචනවල බලය කොතරම් සත්‍යයක්ද බව ඔබට වටහා ගන්න පුළුවන් බව අපි මේ වීඩියෝ එකේදී ඔබට සඳහන් කරනවා. එනිසා මේ අතිමානසික ශක්තිය කියන එක සාමාන්‍ය මිනිස්සෙකුට පිහිටන එකක්. දැන් නිවන් දකින්න දැන් බුදුහාමුදුරුවෝ ගාවට නිවන් දකින්න එන අය අතරේ ඔය පහාරාද කියන ඔය අසුර පිරිස් ඉන්නවනේ මුහුද ආශ්‍රය කරගෙන. එතකොට ඔය පහාරාද කියන අසුරේ බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ මහා සාගරයට අපි බොහොම කැමති. මේ මහා සාගරය ඇතුලේ මලකුණු රඳෙන්නේ නැහැ කියනවා. ඒ හින්දා මේ මහා සාගරයට අපි ආසයි කියනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝත් කියනවා මගේ ශ්‍රාවකයොත් මගේ සම්බුද්ධ ශාසනයට ආසයි ඔබ සාගරයට ආස කරනවා වගේ. ඒ කුමක් නිසාද? ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මයක් මගේ ධර්මය. ඒ නිසා මගේ ධර්මය මගේ ශ්‍රාවකයෝ ඇලුම් කරනවා, ආදරය කරනවා, ආස කරනවා, මගේ ශාසනයට බොහොම කැමතියි කියලා කියනවා. එතකොට බලන්න මේ වචනවල බලය මොනතරම් ශක්තිමත්ද කියලා බුදුහාමුදුරුවෝ කිසිම අවියක් පාවිච්චි කරන්නේ නැතුව තුන් ලෝකෙම, ඒ කියන්නේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය ආදී වශයෙන් මේ තුන් ලෝකෙම බුදුහාමුදුරුවෝ දමනය කළේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් වචනයේ බලය පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා මේ වචනයේ බලය සබා දහම හොල්ලන්න පුළුවන් එකක්. ඒ නිසා වචනේ බලය අපිට පාවිච්චි කිරීම නිසා අපිට වැඩ ගන්න පුළුවන්, අපිට දියුණු වෙන්න පුළුවන්, අපිට අපේ ජීවිතය තුළ අපිට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. අපි මේ ටෙක්නික් එක දන්නේ නැති හින්දා තමයි අපි මේ වටිනා දේවල් තියාගෙන වෙන වෙන ඒවා අපි අතපත ගන්නෙ. ඒ හින්දා
අපි අපේ ජීවිතයේ තියෙන වටිනාකම් තේරුම් ගමු. මේ අධිමානසික විද්‍යාව භාවිතා කරලා අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.